හැමෝටම අයිබෝන් කියලා පිළිගන්නවා. මම හිතනවා thumbnail එක දැක්කම ඔයාලා මේක වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම 1xbet එකෙන් ලොස් වුණ කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අලුත්ම කෙනෙක් මේක බලනවා වෙන්නත් පුළුවන්. කොහොම කෙනෙක් වුණත් මේක වීඩියෝ එකට ගැලපෙනවා. ගොඩක් අය කියනවා 1xbet site එක ගොඩක් හොර කරනවා කියලා. ඇත්තටම එහෙම එකක් නෑ කියන්න බෑ. සමහර තැන්වලදී පොඩි ප්‍රශ්න තියෙනවා. ඒක දැනගෙනම අපි මේකට බහින්න ඕන නැත්නම් අපි අමාරු වෙනවා අනිවාර්යයෙන්ම. රයිට් අපි වැඩේට බහිමු. මේක මෙහෙමයි වෙන්නේ. මම මේක සිගනල්ස් දවසකට 4-5ක් විතර දෙන්න try එකක් දෙනවා. ඒක දෙන්නේ ඔන්ලයින් කැසිනෝ ගේම් එකක් හරහා. කියන්නේ බක්කරට් ගේම් එකට තමයි ගොඩක් දුරට මම ඒක දෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒක කියන්නේ ඩ්‍රෝ රවුන්ඩ් එකදී අපේ සල්ලි නැති වෙන්නේ නැහැ. ඒක ලොකු වාසියක් මේකෙදී. ඉතින් ඒ හින්දා බක්කරට් ගේම් වලට තමයි මම සිගනල්ස් දෙන්නේ. මේක තව එක දෙයක් කියන්න ඕනේ. මේකෙදී හරියටම මේ රවුන්ඩ් එක වින් කරනවා කියලා අපිට කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් මම නම් කරන්නේ මාටින්ගේල් වල දන්නවා කියලා හිතනවා මම. මාටින්ගේල් හෝ කවරින් සිස්ටම් එකක් මාටින්ගේල් ඒ දෙක මික්ස් කරලා මම පාවිච්චි කරන මයික් කියලා දෙන්න ඉස්සරහට. ඉතින් මේ රවුන්ඩ් 3කට මම ගාන තියාගන්නවා. ඒ කියන්නේ දැන් මගේ කැපිටල් එක රුපියල් 600යි කියලා හිතන්න. 600යි නම් මම මුලින්ම 100ක එකක් දානවා. ඒක ලොස් වුණොත් 200ක එකක් දානවා. ඒකත් ලොස් වුණොත් 300 එකක් දානවා. සාමාන්‍යයෙන් 3කට වඩා නම් ලොස් යන්න විදිහක් නැහැ. එහෙම සමහර විට කලාතුරකින් එක වෙන්න පුළුවන්, මට බෑ කියන්න බෑ. ඉතින් හදිසිය හරි එහෙම වුණොත් එහෙම මම එදාට බෙට් කරන එක නවත්තනවා. ඉතින් ඕක තමයි මම යූසුවල් කරන වැඩේ. රයිට් මේකට ජොයින් වෙන්නේ කොහමද? ඇත්තටම මම මේක මේ තාම පටන් ගත්තා විතරයි. ඒ කියන්නේ තාම මෙම්බර්ස්ලා ඇඩ් වුණේ නැහැ. මේ තමයි පළවෙනි වීඩියෝ එක. ඉතින් මං හිතාගෙන ඉන්නේ ටෙලිග්‍රෑම් එකෙන් සිගනල් දෙන්න. ඒක වෙනස් වෙන්න ඕන නම් ඔයාලා පොඩ්ඩක් කියන්න. කිසිම ගාස්තුවක් ගෙවන්න ඕන නැහැ. මේක ටෝටල් ෆ්‍රී දෙන්නේ මං. මොකද මේ මාත් සෑහෙන ලොස් වෙලා තියෙනවා මේ වගේ. මේ අවුරුදු ගානක මේ අදී දෙකින් මම මේක ස්ට්‍රැටජි එකක් හදුවනේ. මේ ඇත්තටම මේ ස්ට්‍රැටජි එක මට මේ කියලා දෙන්න ටිකක් අමාරුයි. මොකද ප්‍රශ්නේ මේක මේ ලොකු ඇනලයිස් එකක් සහ මේ ප්‍රොබබිලිටි එක තමයි මම මේක හැදුවේ. මේ එක ලයිව් ටයිම් එකේ ලියලිය තමයි මම මේක මේ සිගනල්ස් දෙන්නේ. ඇත්තටම කියනවා නම් ඒක ටිකක් අර ඇඩ්වාන්ස් වැඩි කියලා හිතනවා. මට කියලා දෙන්න වෙනවා නම් වීඩියෝ 10ක් විතර මට දාන්න වෙනවා. ඒ කියන්නේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක කරා තමයි මම මේක මේ ප්‍රොබබිලිටි එකක් තමයි කැල්කියුලේට් කරන්නේ. ඉතින් ඒක අවශ්‍ය නම් මම ඉස්සරහට ඒක ඔයාලට දෙන්නම්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කරන්න තියෙන මෙච්චරයි දැනට. මගේ රෙෆරල් ලින්ක් එකකින් ජොයින් වෙන්න. එතකොට ඒක ඇත්තරම මේ කට්ටිය කියනවා ඔයාලා ලොස් වුණොත් ඉස්සෙල්ලි මට හම්බ වෙනවා කියලා. ඇත්තරම එහෙම එකක් නැහැ. ඔයාලට සයිට් එකේ කන්ඩිෂන්ස් ඕනනම් කියවලා බලන්න පුළුවන්. ඔයාලා දින්නොත් එහෙම ඔයාලා දුන්න 100කින් මට 15ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලා එකකින් අඩු වෙන්නේ නැහැ. 115ක කොමිෂන් එකක් මට හම්බ වෙනවා කියලා තමයි ඒක තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ඒකට මගේ අනන්‍යතාවයක් තියෙනවනේ මේකේ. හින්දා මං හිතුවා එහෙම දෙන්න නැත්තම් මට නිකන් දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා මගේ ලින්ක් එක දාලා තියන්න බලලා. ඔයාලා එකෙන් ජොයින් වෙලා මට ටෙලිග්‍රෑම් මැසේජ් එකක් දාන්න. මම ඊට පස්සේ මගේ ටෙලිග්‍රෑම් channel එකට ඇඩ් කරන්නම්. මම හිතනවා ඒක හොඳයි කියලා. මේක තමයි ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මම ඒව නම් එච්චර පස්සේ පෙන්නුවේ නැහැ. ඒකේ 140ක කොමිෂන් එකක් දෙන කතාවක් මම දැක්කා තියෙනවා. මම එච්චර ඒව පස්සේ පෙන්නුවේ නැහැ ඇත්තටම. ඉතින් මට කියන්න ඕනුනේ මේක මේ රිෆරල් වලින් ගහන්න හදන ගේමක් නෙමෙයි කියනක. තේන්සෑ මං ඉටි කීවේ ටෙලිග්‍රෑම් චැනල් එක මේ වගේ තමයි සිගනල් දෙන්නේ. මං හිතන් ඉන්න දෙන්න මෙහෙම. ඒක වෙනසක් වෙන්න ඕන එකක් කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ලයිව් ප්‍රූෆ් එකක් මන් දාන්නම්. ඔයාලා ටයිම් ඕන නම් ටයිම් මන් දාලා තියෙන ටයිම්ස් ඔයාලා චෙක් කරලා බලන්න. ප්‍රශ්න තියෙනවා නම් ටෙලිග්‍රෑම් එකෙන් මාව කන්ටැක්ට් කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක මම පැයක් ඇතුළත වගේ ඔයාලට රිප්ලයි එකක් දාන්න අනිවාර්යෙන්. මං හිතනවා පුළුවන් තරම් මං ඕපන් වෙන්න ඇති කියලා. මොකද මේක මේ වගේ වැඩ කරන අය ගොඩාක් මක්කරි හංගලා ගහන වැඩ තමයි කරන්නේ. ඉතින් මමත් ඇත්තටම මේ සෑහෙන කට්ටියගේ හෙව්වා ගෲප් තියෙනවා ගොඩක්. හරියන්නේ නැහැ ඒව එකක්වත්. ආදා වැදගත් දෙයක් කියන්න අමතකුණා. මේකේ අනිවාර්යෙන්ම රිස්ක් කරන්න පුළුවන් amount එකක් ඔයා මේකට ඩිපොසිට් කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම වුණත් මේකට දාලා තියෙන 600 කියන්නේ මේක මට නැතුණට අවුලක් නැහැ. අන්නේ එහෙම හිතෙන මට්ටමකට ඔයා මේක දාගන්න ඕනේ මුලින්ම. හරියටම සිගනල් එකට බෙට් එකක් දාන්නේ කොහොමද? ඊට පස්සේ මේ ගේම් එක ගැන මම පොඩ්ඩක් විස්තර කරලා ටෙලිග්‍රෑම් channel එකට මම වීඩියෝ එකක් දානවා.
පිරිවායලක දහස් මට ගොඩ කොටනවා ඉතින් හින්දා අනිවාරෙන් කමෙන්ට් එකක් දාන්න මේකට ජොයින්නම ලිංක්ටි කොක්ම දාලා තියන්නම් පල්ලය ඉතිං හැමෝටම ජයවක්ට ප්‍රාථනා කරු